හයි යාළුවනේ මගෙන් කීප දෙනෙක්ම ඉල්ලලා තියෙනවා මචුබුස් එකක් හදන්න හැටි කියන්න කියලා. මම අද මචුබුස් එකක් හදන්න යන්නේ ලැහැම් මචුබුස් එකක්. ඔන්න මම දැන් ඒක හදනවා. මෙන්න මෙතන මම තෙල් ටිකක් දාගත්තා. මේ ගිදරකට ඒකට දානවා මෙන්න මම මේ ඉඟුරු මේ කුරුඳු පොතුයි බේලියා කොලයි එන්සාලුයි මේ කරාපු නැටි ටික ටික අරන් දාලා තියෙනවා. ඔන්න ඒක මම දාගත්තා. ඒක දාගෙන පොඩ්ඩක් විතර හිට මෙහෙට මේවා කරලා ටිකක් සුවඳ ගහන්න මේවා කරගන්න ඕනේ. දැඩෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ මම ඒකට දාගන්නවා සුදු ලුණු. ඒක ක්‍රමයක හදනවා. මම දාන්නවා. මම මේක ක්‍රමයක් තමයි හදන්නේ. මොනවද ඔයාලා try කරලා බලන්න. මම මේ දන්න අයට නෙමෙයි මේවා දාන්නේ නොදන්න අයට. සමහර අය මට දාලා තියෙනවා මේ අපි ඔක්කොම හදන්න දානවා කියලා. ඒවා දන්න අයට නෙමෙයි මම මේක දාන්නේ නොදන්න අයට බලා ගන්නයි. මෙන්න බලා ගන්න ඒකට දාන බහරක් මෙන්න තියෙන බහරක් කාරි කොත්තමල්ලි කුඩු සූදුරු කුඩු ඉඟුරු මේ ගම්මිරිස් කුඩු එන්සල් කුඩු මේ හැම 3-5ක්ම දාලා සෞදි වලින් ගෙනත් තියෙන මේ බහරත් එක මේ කහ කුඩු මේ කුරුඳු කුඩු මම මෙතන ඒකේ ඒ හැම එකකින්ම පිත්තල හැඳි කාලකට අඩු ප්‍රමාණයක් මෙතෙන්ට අරන් තියෙනවා. මෙන්න මම මස් හොදලා අරන් තියෙනවා. මම දැන් ඒ ටික මේවා කරගෙන ඔයාලට දාන්න. මෙන්න එක ටික රන්වන් පාට වෙන්න පැදිලා මම මස් ටික දාගත්තා. මස් ටික කැම්බෙන්න ඕන දෙන්න හරිමු අපි. එතකොට අර මස් සහ බත් එක තේනවා. ඒ හින්දා ඔයාලා මේ වීඩියෝ එකේ මම මේක කොටසක් දානවා. ඒක තමයි සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා YouTube channel එකේ. ඔයාලට බලන්න පුළුවන්, subscribe කරන්න පුළුවන්. මම මේ ටික දාලා ඉවරයි දැන්. මේකට බහරා ටික දාන්න තියෙන්නේ. මෙන්න මම ඒකට බහරා ටික දානවා. බහරත් ටික මම දාගත්තා. දැන් මේක පොඩි වෙලාවක් විනාඩි 10ක් විතර මේ විනාඩි 10ක් විතර මේක වහලා තියලා තැම්බෙන්න ඇරලා පෙලෙන් ඊට පස්සේ වතුර වක් කරන්න ඉතින් දෙන්න ඊට පස්සේ තම්බ ගන්න හොඳට මස් එක. ආයි මම බත් එක හදාගන්න යන්නේ. මම මේ මස් එක තම්බලා අයින් කරගත්තා. මම ඒක පෙන්නන්නම් දැන් අවන් එකට දාලා හැටි මේ තියෙන්නේ සෙන්න කියන එක තමයි. මේකේ පොඩ්ඩක් දාගන්නවා. බත් එක එතකොට රසයි. ඒ පුපුරු තම්බගත්ත එකම තමයි දාන්නේ. දාලා තෙල් පොඩ්ඩකුත් දාන්න. මචුබුස් එකට තෙල් ටිකක් ඕනේ. මෙන්න මං හාල් එක හොකෙන්න පැය භාගයක් කියලා හොදලා පැය භාගයක් හාල් එකට ඉඳ තිබ්බා. දෙගෙන්ද තියලා හාල් එක පෙරලා ගත්තේ දැන්. ඔන්න හොම් දැන් බත් එකට දාලා ටික වෙලාවක් දැන් මේකට බත් එකට අපි මේ තම්බගත්ත කුකුල් මස් වතුර එක දානවා. මේ මස් වතුර එක දානවා. දැන් දාගත්තා මචුබුස් එකට මස් වතුර එක.
ඔයාලට වතුර මදි කියලා හිතෙනවා නම් බත් එකට වතුරද ලුණු මේ ඔයාලා ගන්නට දාගෙන වතුර මදි කියලා හිතෙනවා වතුර පොඩ්ඩක් තව දාගන්න. මට මේකට වතුර ටිකක් මදි වගේ මම වතුර පොඩ්ඩක් දානවා. උණු වතුර මේකට දෙහි ගෙඩියකුයි මිරිස් කරලකුයි දාන්න ඕන. ඒක දාලා වහන් දෙච්චරයි කරන්න ඕනේ. මෙන්න මේ මම දැම්ම දෙහි ගෙඩි දෙකයි දාලා එක බත් එක දැන් හරි. ඔක බත් එක ඉන්නවට පස්සේ මේ උඩින් පාට ටිකක් දාලා අරින්න. එතකොට බත් එක හොඳට තියෙනවා. එච්චරයි බත් එකේ. මෙන්න යාළුවනේ මම මස් එක තම්බලා අයින් කරගත්තනේ. මම මේකට දාගත්ත මේ 3-5 අර පෙන්නපු ඒ වලින්ම 3-5 චූට්ට ඒ කියන්නේ කාලකටත් අඩු පෙළ. මොකද මේකේ 3-5 තියෙනවනේ. සුදු ලුණු හැඳි කබාගයක් විතර දාගත්තා. පාට අර කලරින් ටිකක් දාගත්තා. තෙල් මේ පොඩ්ඩක් දාගත්තා. මේකේ භාගයක් විතර. මොකද මේක oven එකට දාන හින්දා දැන් උඩින් වක් කරලා අරින්න. සමහරු නම් ගොඩක් පාට දානවා. මේ ගෙදර එහෙම කැමති නෑ කලරින් කන්න වැඩි. ඒ හින්දායි මම මේ ලාවත දාලා තියෙන්නේ. මම මේ මස් වලට ආයි ලුණු දාලා නෑ. මොකද ලුණු මේකේ තියෙනවා. මේ තැම්බෙද්දි ලුණු දානවනේ. ඒ හින්දා තියෙනවා. ඒක හින්දා දාලා නෑ. ඔන්න කරයි යාළුවනේ මස් එක. ඊට පස්සේ මේක oven එකට දාලා රන්වන් පාට වෙන්න ටිකක් මේ බෙදෙන්න ඇරින්න උඩ එච්චරයි. ඊට පස්සේ මම හැෂු එක හදලා දාන්න යාළුවනේ. මෙන්න යාළුවනේ මේ හැෂු එකට දාන 3-5 අර දාගත්තු ඒවම තමයි. කොත්තමල්ලි කුඩු තියෙනවා, සූදුරු කුඩු තියෙනවා, කහ කුඩු තියෙනවා, එන්සල් කුඩු තියෙනවා, කුරුඳු පොතු කුඩු තියෙනවා, අර 3-5 කුඩු තියෙනවා, ගම්බිරිස් කුඩු තියෙනවා, දෙහි කුඩු තියෙනවා. දෙහි අර වේලලා කුඩු කරන්නේ මෙහි ඒවා තියෙනවා චුට්ටක්. මේ ලුණු චුට්ටක් තියෙනවා. මේකට දාලා තියෙනවා ලුණුයි, ස්නෝබරුයි, වේලිච්ච මිදි, මුද්‍රම් පලම්, බසල්, ස්නෝබර්, කිස්මිස්, හද බහරාත්, හද හැෂු හැක මචබූස්, هذا سويت هشو أنا الحين خلاص. احنا شوية هذا تبي حمر ما يحب ماما هذا أبيض بصل وكذي سنتي شوية حمر سويته. मैं خلاص هذا رايس أنا سويته خلاص. الحين هذا هشو هاتي لحم بعد خلاص. ඔන්න මම මස් එකත් හදාගෙන ඉවරයි. මස් එකත් හදලා තියෙනවා. පෙරණ එකට දාලා අරන් තියෙනවා. දැන් මස් ටික මෙහෙම තිබ්බා උඩින්. ඔන්න මම මචබුස් එකට බත් ටික මාස් ටිකත් අසුර ගත්ත එහෙම. ඊට පස්සේ තියෙන්නේ මේ හැෂු එක දාලා මේ බෙදද්දි තමයි මේක මේවා කරන්නේ. බෙදද්දි වීඩියෝ එකක් දාන්න පුළුවන් වුණොත් දාන්නම්. එහෙම නැත්නම් යාළුවනේ මේ උඩින් හැෂු ටික ගන්න අරගෙන කහපාට බත් ටිකකුත් එක්ක අරගෙන කලවම් කරලා එකට කලවම් කරලා හක් වෙලා බත් ටික බෙදලා ඊට පස්සේ මස් ටික තියලා හැෂු ටිකක් කියලා ඊට පස්සේ මස් ටික තියලා ආයෙ හැෂු ටික යන්න. මෙන්න මම හැෂු එකක් දාගත්තා. බත් එකේ හැෂු එකත් හදාගත්තා. ඔන්න මේක තමයි මචබුස් කියන්නේ. මේක එක ක්‍රම වලට හදනවා යාළුවනේ. මේකේ අර අපි දාන කඩල පරිප්පුයි මේ ලුණුයි මුද්‍රම් පල්නුයි දානවා. සමහර අය දානවා ස්නෝබර්. එක විදිහට තියෙනවා මචබුස් කියද්දි. එකක් නෙමෙයි එක විදිහට තියෙනවා. අනහතේ තීපි hati nakki ana bidun nakki hati snowball hashu tidi hantidi ento idara sawi චුපි ජෙරබි සිලෝන් හෙලූලල. හොඳයි යාළුවනේ ඔයාලත් හදලා බලන්න. හොඳ නම් මට ලයික් කරන්න, ෂෙයා කරන්න, මේ
subscribe කරන්න. මගේ YouTube channel එකේ තියෙන සම්පූර්ණ වීඩියෝ එක YouTube channel එකෙන් බලන්න පුළුවන්.